සංගීත සීසන් 2 කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඇත්තටම කියනවා නම් දැන් ඉදිරියට මෙන්න මේ වගේ දෙයක් වෙන්න නියමිතයි කියන කතාව ගැන අපි මතක් කරනවා. අසේනි කාටත් හොරෙන් වෙඩින් එකට ආවොත් එහෙම මොන වගේ දෙයක් වෙයි කියලාද ඔයාලට හිතෙන්නේ? ඉතින් අපි අද ඒ ගැන තමයි මේ වෙලාවේ කතා කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කරනවා ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න. ඔයා කැමැත්තක් විතරක් නෙමෙයි උනන්දුවකුත් තියනවා නම් ඔයාට පුළුවන්කම තිබිය යුතුමයි. මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන. ඒ අපූර්ව කතාව ගැන විතරක් මට ඔයාට මතක් කරලා දෙන්න අවස්ථාවක් ලැබෙනවා කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් අසේනිට තිසංකයියගේ වෙඩින් එකට නොගිහින් ඉන්න පුළුවන් කමක් නැහැ. අසේනි කියන්නේ ගොඩාක් දුරට මේ පවුලටම බැඳිච්ච කෙනෙක් මහීලගේ. ඉතින් ඒක අපි හොඳින්ම තේරුම් අරගෙන ඉන්නේ. ඉතින් කොහොම හරි හැබැයි කිසිම දෙයක් නොදන්න උනාට තව ප්‍රශ්නයකට මූලාරම්භයක් තියෙනවා කියන එක කියන්න ඕනේ. ඒ කියන්නේ ඔය අසේනිගේ තාත්තා නම් කොහෙත්ම මේ දේවල් වලට කැමති නැති ප්‍රශ්නේ අනිවාර්යෙන් බලපානවා. තාත්තටත් හොරා 100කින් උදව් අරගෙන පැමිණෙන්න ඉඩකඩක් තියෙනවා කියන කතාව ගැන තමයි මම අද වීඩියෝ එක හරහා ඔයාට මතක් කරන්නේ. ඉතින් කොහොම හරි හොරෙන් ගියා කියලා කියමුකෝ. හැමදාමත් ඒ විදියට හොරෙන් කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් තියෙන්නේ නැහැ. ඇත්තටම මේ ආරංචිය ගියොත් තාත්තට මේ වෙලාවෙම අසේන්ලයි ගෙදරට ඇවිල්ලා ප්‍රශ්න ගොඩාක් වෙන්න පුළුවන් කියන කතාව ගැන තමයි මම අද ඔයාට මතක් කරන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම අසේලා ආව කියලා කියන්නකෝ, අසේනෙම අහුණා කියන්නකෝ. ඒකෙනුත් මෙන්න මේ වගේ ප්‍රශ්නයකට තමයි මූණ පාන සිද්ධ වෙන්නේ. කොටින්ම කියනවා නම් කවදාවත් හිතුවේ නැති විදියට මේ දේවල් සිද්ධ වුණොත් මොන වගේ දෙයක් සිදු වෙයි කියලාද ඔයාට හිතෙන්නේ? ඉතින් අපි මේ වෙලාවේ ඒ ගැනත් අනිවාර්යෙන්ම කතාවට ගන්න ඕනේ කියන කතාව තමයි අද අපි වීඩියෝ එක හරහා ආව දැනුවත් කරන්නට ඕනේ. ඉතින් කොහොම හරි අසේල්ල මෙතෙන්ට ඇවිල්ලා ප්‍රශ්නයක් ඇති කරන්න කලින් ඉක්මනින් තාත්තා දැකලා මෙතනින් පිට වෙන්න හැදුවත් මෙතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට අසේනි මෙතනට ඇවිල්ලා ඉන්නේ. විශේෂයෙන්ම හිමින් මතක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඡන්දදායකව මෙතන ඉන්න පුළුවන්. එහෙම වුණොත් ඒගොල්ලෝ ලබන සැරේ ඇත්තටම සල්ලි ලබා දීමක් සිද්ධ නොකරොත් ඒක ඇති වෙන ප්‍රශ්න ගැන මේ වෙලාවේදී කතා කරන්න සූදානම් වෙනවා කියන කතාව තමයි. අද මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට සූදානමක් තියාගෙන ඉන්නේ කියන කතාව. අද අපිට මේ වෙලාවේ කතා කරන්නත් පුළුවන්කම ලැබෙනවා කියන ඒ කතාව කතා කරනවා.